තාත්තා තමන්ගේ දියණියට කියනවා දුවේ පිටත ගිනි ඇතුළට ගන්න එපා කියනවා. ඇතුළත ගින්න පිටට දෙන්න එපා කියනවා. ඒකේ තේරුම තමයි එළියේ තියෙන ප්‍රශ්න පවුල ඇතුළට ගන්න එපා. ඊළඟට පවුල ඇතුලේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ස්වාමියාගේ වෙන්න පුළුවන්, තමන්ගේ ඒ නැන්දම්මගේ මාමගේ වෙන්න පුළුවන්. පවුලේ ඇතුළේ ප්‍රශ්න අනුන්ට කිය යන්න එපා කියනවා. පිටත ගිනි ඇතුළට ගන්නත් එපා, ඇතුළ ගින්න පිටට දෙන්නත් එපා කියනවා. ඊළඟට ඒ පියාණ කියනවා දියණිය ඔබ දෙන කෙනාට දෙන්න, නොදෙන කෙනාට දෙන්න එපා. දෙන කෙනාටත් නොදෙන කෙනාටත් දෙන්න කියනවා. දැන් ව්‍යංගාර්ථයෙන් තමයි මේ අවවාද දෙන්නේ. ඒකේ තේරුම තමයි දෙන කෙනාට දෙන්න කියන්නේ කවුරුරි කෙනෙක් තමන්ගේ නිවසේ බඩුවක් හෝ මිල මුදල් හෝ ඉල්ලගෙන ආවොත් නැවත ඒ තමන් දුන්නු දේ නැවත බාර දෙනවා නම් එයාට ආයෙ දෙන්න කියනවා. නමුත් තමන්ගේ මොනවා හරි ඉල්ලගෙන ආපු කෙනෙක් ඒ ඉල්ලගත්ත දේ දුන්නා කියලා අමතක කරලා ඉන්නවනම් නැවත ඒ දෙයින් පරිහරණය කරලා ඒකෙන් උපකාර අරගෙන ඒ භාණ්ඩය නැවත දෙන්නේ නැත්නම් ආයෙ එයාට කිසි දෙයක් දෙන්න එපා කියනවා. ඊළඟට කියනවා දෙන කෙනාටත් නොදෙන කෙනාටත් දෙන්න කියනවා. ඒ කියන්නේ ඒ නිවසට එනවා නම් තමන්ගේම දිලිඳු නෑ යම්. එයාලට ඒ ධනය දෙන ධනය ආපහු දෙන්න බැරි වුණත් පුළුවන් වුණත් ඔවුන්ට ධනෙ සංග්‍රහ කරන්න කියනවා. ඊළඟට කියනවා දුවනිය මේ සුවසේ හිඳින්න, සුවසේ නිදන්න, සුවසේ අනුභව කරන්න කියනවා. ඒක තේරුම තමයි සුවසේ හිඳින්න කියන්නේ වාඩි වෙන්න කියන්නේ තමන්ගේ නැන්දම්මා මාමා හිටගෙන ඉන්නවා නම් කියනවා ලේලියට දියණියට ඉඳගෙන ඉන්න එපා කියනවා. ඒක සුව පහසුවෙන් ඉඳගෙන ඉඳීමක් නෙමෙයි. ඊළඟට තමන්ගේ ස්වාමියා, තමන්ගේ ඒ නැන්දම්මා මාමා, ඒ නිවසේ ඉන්න වැඩිහිටියෝ අවදියෙන් නම් ඉන්නේ. ඔබ යාලට කලින් නිින්දට යන්න එපා කියනවා. ඒක සුව නිින්දක් නෙමෙයි. ඒ නිසා සුවසේ නිදන්න කියනවා. ඒ කියන්නේ ඕන් ඔක්කොම නිදාගත්තට පස්සේ නිදාගන්න කියලා කියනවා. සුවසේ අනුභව කරන්න කියනවා. ඒකේ තේරුම තමයි ස්වාමියා, ඒ ස්වාමියාගේ දෙමව්පියෝ, වැඩිහිටියෝ ආහාර අනුභව කරලා නැත්නම් ඔබ එයාලට කලින් ආහාර අනුභව කරන්න එපා කියන එක සුව පහසු ආහාර වැළඳීමක් නෙමෙයි කියනවා. ඊළඟට මේ ආදරණීය පියාණන් තමන්ගේ දියණියට අවවාද කරනවා දියණිය ගිනි පුදන්න කියනවා. ගින්න පුදන්න කියනවා. ඒකේ අර්ථය තමයි ගින්න හැටියට සැලකුවේ ස්වාමියාව. ගින්න හැටියට සැලකුවේ ස්වාමියාගේ දෙමව්පියන්. දැන් ඉස්සර කාලේ ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් විශේෂයෙන්ම ගින්නට දේවත්වයෙන් සලකනවා තේරෙෂ. ගින්න පුදනවා. ඒ අර්ථයෙන් තමයි ගිනි පුදන්න කියලා තියෙන්නේ. ගින්න වගේ තමන්ගේ නැන්දම්මා මාමව තමන්ගේ ස්වාමියාව පුදන්න කියලා තමන්ගේ දියණියට අවවාද කරනවා. ඊළඟට මේ පියා කියනවා දියණිය ඔබ ඇතුළත දෙවියන් නමදින්න. ඇතුළත දෙවියන් නමදින්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය තමයි ඇතුළත දෙවියන් කියලා කියන්නේ. ඒ ශ්‍රාවක සංඝ රත්නයට සිව්පසෙන් හොඳට අපෝපස්ථාන කරන්න කියලා මේ පියාණන් තමන්ගේ දියණියට අවවාද කරනවා. මේ වගේ තව තැන් කීපයක සඳහන් වෙනවා විවාහ ජීවිතයක් ගත කරන තරුණියකට විශේෂයෙන්ම දෙන අවවාද. ඉතින් මේවා හරිය වැදගත් අදටත් විවාහ ජීවිතයක සාර්ථකත්වය පිණිස.